අද වීඩියෝකින් කතා කරන්නේ 2025 අස්වැසුම දිවන අදියර නම් ලිස්ට් එක බලන ආකාරය ගැන. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. අන්න ඒ ලින්ක් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට යනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ කහ පාට කොටුවක් ඇතුලේ නිල් පාට කොටුවක අස්වැසුම දෙක කියලා තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදි ඔයා මුලින්ම ඔයා අයිති වෙන දිස්ත්‍රික්කය තෝරන්න ඕනේ. ඒකට select district කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. මේකෙන් ඔයා අයිති වෙන දිස්ත්‍රික්කය තෝරන්න. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තෝරන්න ඕනේ. මෙතනදි select division කියන එක ටච් කරන්න. මෙතනින් ඔයා අයිති වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තෝරන්න. ඊට පස්සේ ග්‍රාම නිලධාරී වසම තෝරන්න ඕනේ. මෙතනදිත් select ග්‍රාම නිලධාරී කියන එක ටච් කරන්න. මෙතනින් ඔයා අයිති වෙන ග්‍රාම නිලධාරී වසම තෝරන්න. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට නම් ලිස්ට් එක වැටෙනවා. ඉතින් ඔයාගේ නමත් මෙතන තියෙනවද කියලා චෙක් කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයා මේ අස්වැසුම දෙවන අදියරෙන් අස්වැසුම සඳහා සුදුසුකම් ලැබලා තියෙනවද නැද්ද කියලා ඔයාලට මෙතන චෙක් කරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න තියෙන්නේ මේ වගේ දකුණු අත පැත්තට යන්න. දකුණු අත පැත්තට ගියායින් පස්සේ මෙන්න මේ වගේ not eligible කියලා තියෙනවා නම් ඔයා මේකට සුදුසුකම් ලැබලා නැහැ. මේ පල්ලෙහා එකේ වගේ eligible කියලා තියෙනවා නම් ඔයා සුදුසුකම් ලැබලා තියෙන්නේ. මෙන්න මේ වගේ application processing කියලා තියෙනවා නම් එහෙම ඔයා සුදුසුකම් ලැබලාද නැද්ද කියලා හරියටම තෝරගන්නේ නැහැ තවම. ඉතින් මෙන්න මේ විදිහට තමයි අස්වැසුම දෙවන අදියර නම් ලිස්ට් එක බලාගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ දැන් නැදන්න යාළුවෙක් ඉන්නවනම් එයාට දැනගෙන ෂෙයා කරන්න. තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.